මගේ රත්තරන් යාළුවනේ මොකද වෙන්නේ? ඔයා හොඳින් ඉන්නවද කියලා හිතනවා. ඔන්න හිට්මැන් FF YouTube channel එක මේ මාසෙේ තියෙන හැම ඉවෙන්ට් එකක්ම ගෙනල්ලා තියෙති. එකම මිස් නොකර ගෙනාවති. හරිද? ඉවෙන්ට් එක විතර නෑ මං ගෙනාවේ දවසක් එකම ඉවෙන්ට් එක ගෙනල්ලා තියෙන්නේ. අයිස් බය වෙන්න දෙයක් නෑ දවසක් එකම ගෙනල්ලා තියෙනති. ඔයාලට කලින් ඉඳන්ම ඩයමන්ඩ් එක රෙඩි කරගෙන තියාගන්න ඇති. ඔන්න ඉතින් guys මේ පාර බ්ලඩ් මූන් සීරීස් එකත් එක්ක එන සුපර් මැක්ස් 7 එකට ගන්න ස්කින් එකක් තියෙනවා. ඒත් එතකොට බලා ගන්න පුළුවන් ඩෙසර්ට් එකේ හදපු සුපර් ගන්න ස්කින් එක. මේක එන හරියට ටෝකන් වීල් ඉවෙන්ට් එකට. මේක මේ හරියට මේ මාස 29 පාන්දර කහමාරට එනවා. ඔයාලා අනිවාර්යයෙන් ඉතින් මේ රෙඩි වෙලා ඉන්න මේ ඉවෙන්ට් එකට. ඊට පස්සේ ඉතින් ආයෙත් අපි හැමෝම බලන් ඉඳපු සුපර් ලොබි ඇනිමේෂන් එක තමයි තියෙන්නේ. මේ තියෙන බ්ලඩ් මූන් සීරීස් එක ඩිසයින් කරපු සුපර් ලොබි ඇනිමේෂන් එක. මේ ලොබි ඇනිමේෂන් මට නරුටෝ සීනට ආපු ලොබි ඇනිමේෂන් පස්සේ ඊට පස්සේ ආපු සුපර් ලොබි ඇනිමේෂන් එක මට නම් ඔයාලට නැත්නම් කොහොමද කියලා මම දන්නේ නැහැ. හැබැයි මේ ලොබි ඇනිමේෂන් එක සුපිරියට ඩිසයින් කරලා තියෙන වලට බලා ගන්න පුළුවන් බ්ලඩ් මූන් සීරීස් එකත් එක්කම රතු පාට හඳත් එක්ක අයිති පට්ට ලොබි ඇනිමේෂන් එක තමයි guys මේක. ඊට පස්සේ මේක මේ මාසේ එන තියෙන සුපිරි ඉවෙන්ට් එක තමයි මේක. ඔව් දැන් කියන්නේ මේක තමයි. මේ මාසේ තියෙන හැමෝම බලාගෙන ඉඳපු සුපිරි පට්ට ඉවෙන්ට් එක තමයි මේක. ඔය ඉතින් ඔච්චර මේ වැඩි මේ හඩවැඩ කද්ද රෙද්දා දාන්න ඔය අපිට ගස් බලා ගන්න පුළුවන් බ්ලඩ් මූන් සීරීස් එකත් එක්ක එන බ්ලඩ් මූන් සමුරයි බණ්ඩල් එක. මේක නම් ගස් ඉතින් සුපිරි බණ්ඩල් එකක්. අපිට මේ බණ්ඩල් එක හරියට වෙන අපිට 23 වෙනිදා පාන්දර 1:00ට ඒත් එක්ක අපිට මේකට සෝම්බි සමුරයි බණ්ඩල් එකත් ඇඩ් වෙනවා කියලා තියෙනවා. අපේ සර්වර් එකට නම් මේ සෝම්බි සමුරයි බණ්ඩල් එක දෙවියකට 70% වගේ ප්‍රතිශතයක් තමයි තියෙන්නේ. ඒත් එක්කම අපිට කලින් පරණ ඉන්ගුවේටර් වලට දීපු පරණ සමුරයි බණ්ඩල් දෙකක් මේකට ඇඩ් වෙනවා. මේ ඔක්කොම ටික ගයිස් 23 වෙනිදා පාන්දර 1:00ට ටෝකන් වීල් ඉවෙන්ට් එකට තමයි එනවා කියලා තියෙන්නේ. මේක හරියටම කන්ෆර්ම් ඩේට් එක තමයි ඒක. 23 වෙනිදා පාන්දර 1:00. බණ්ඩල් ටිකෙන් පස්සේ අපිට එන්න තියෙන්නේ පරණ ඉමෝට් ටිකක්. ඒ ඉමෝට් ටික මෙච්චර පරණ ප්ලේස් එක විතරයි තිබ්බේ ඉතින්. අලුත් ප්ලේස් එක ආතේ ඉතින් account අරගෙන. හැබැයි ඒනට මේ ඉමෝට් එක සුපිරි ඉමෝට් ටික. අපිට මේ ඉමෝට් එක ලක්රෝල් ඉවෙන්ට් එකට තමයි එන්නේ. ඒකට රජපුටුව ඊට පස්සේ තව රජපුටුව කඩාගෙන වැටෙන එක තව කාරකුඩ නගින්නේ. අන්න ඒ ඉමෝට් එක තව මේ ලොල වගේ ඉනාන සීන් තියෙන්නේ. අන්න ඒක තියෙනවා. අර කලින් අපිට ඉවෙන්ට් එකට ආපුවර ගාලා අර වැටෙන දන ගහනක අන්න ඒක තමයි අර ලොල වගේ එක. ඒකත් ඉතින් අර ලොල නැති කන්ටේට නම් මේ ඉමෝට් එකත් ඉතින් ලොලට සුපිරි ඉමෝට් එකක් තමයි ඉතින් මේක. රජපුටුව ඉතින් මේ hina වෙන ඉමෝට් එක අනිවාර්යයෙන්ම ගන්න කියලා මං හිතනවා. ඒකත් එක්කම ඉතින් මම මෙච්චර කතා කරේ ටොප් අප් කරලා ගන්න ඉමෝට් ඔක්කොම ස්කින් ඔක්කොම කිට් නම්බර ඔක්කොම ටොප් කරලා ගන්න එකනේ. මම ඕන ෆ්‍රී දෙන මේ කියන්නම් අපිට ඊට පස්සේ ෆ්‍රී දෙනවා ගයිස් සුපිරි ඉමෝට් එක. මේකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් ඇඩ් වෙලා තියෙනවා කියලා කියනවා. මේක බොහෝ විට මේ මාසේ හරි ලබන මාසේ අග හරි තමයි එන්න තියෙන්නේ මේ ඉමෝට් එක. මේක බිම දන ගහලා අර පොඩ්ඩක් පස්සක කරන නල්ල ගා ගන්න සීන් එකක් තමයි තියෙන්නේ. මේකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් ඇඩ් නැහැ කියලා තියෙයි. ඔයාලට මේ ඉමෝට් එක ටාස්ක් එකක් කම්ප්ලීට් කරන්න ඊට පස්සේ ගන්න නැත්තේ ඒක නම් ඉතින් අනිවාර්යෙන් මිස් කරගන්න එපා කියනවා. ඊට පස්සේ හැමෝම ආසාවෙන් ඉඳපු ටුම් ඉවෙන්ට් එක තමයි ඉතින් ඊළාට එන්නේ ටුම් කිට් එක. ඉවෙන්ට් එක නේ සර් කිට් එක හරිද? මේ ටුම් කිට් එක නම් ගොඩක් කට්ටිය අතර ජනප්‍රිය වුණා ටුම් කිට් එක. Emotional damn it. මේක ආපහු දෙනවා කියලා තියෙයි. ඉතින් මේක නම් ආපහු නිකන් නම් දෙන්න නැති වෙයි ගයිස් බොහෝ විට. මොකද මේක ආපහු හිටලා ආපහු රිටර්න් කරන්න ගැන නිකන් දෙන්න නැති බොහෝ විට ඉතින්. මේක ආපහු රින් ඉවෙන්ට් එකට හෝ ටෝකන් වීල් ඉවෙන්ට් එකට තමයි ඉතින් ආයි ටුම් කිට් එක එන්නේ. ඒත් පාඩු නෑ මේ ටුම් කිට් එක. ඒත් එක්කම බ්ලඩ් මූන් සීරීස් එකත් එක්ක ඩිසයින් කරව සුපිරි ආශ්‍රයට ස්කින් එකක් තමයි තියෙන්නේ මේ. මේ ස්කින් එක නැට්ටිනොත් දුම් යනවා. ඒත් එක්කම ගයිස් අපිට තව මේ ඉමෝට් එකක් තියෙන බ්ලඩ් මූන් සීරීස් එකත් එක්ක දාන්න. මේ තියෙන්නේ බ්ලඩ් මූන් සීරීස් එකත් එක්ක එන ඉමෝට් එක. ඒකත් එක්ක අපිට හાર્ඩ් බ්‍රෝකන් ඉමෝට් එකයි තව ඩුවෙල් ඉමෝට් එකකුයි තව අර කලින් සමුරායි එකට දීපු ඉමෝට් එකකුයි එනවා. මේකට සුපර් ඉමෝට් ටිකක් තමයි එන්නේ. අර හાર્ඩ් බ්‍රෝකන් එකයි සමුරායි එකට දීපු ඉමෝට් එකයි තමයි මම හිතන්නේ තියෙන පරණ ඉමෝට් දෙක ඒ දෙක තමයි. අර මේ බ්ලඩ් මූන් සීරීස් එක නම් මේ ළඟදින එන්නේ කොහොමද ඒක. තව ඩුවෙල් ඉමෝට් එකක් තියෙයි. ඒක සුපර් ඉමෝට් එකක් අර ඇඟල් තුන පීයක් අතර ගන්න සීන් එකක් තමයි තියෙන්නේ. ඒත් එකම ගාස් ඉතින් අදට වීඩියෝ එක මෙතන ඉවර කරනවා. මම හිතනවා ඔයාලට මේකෙන් ඔයාලා දන්නේ නැති දේවල් ගොඩක් දැනගන්න තියෙයි කියලා.
ඔන්න ඉතින් මේ මාසේ event එක ඔක්කොම ටික වගේ ගෙනා ඉතින් ඒත් එක වෙනම් guys ඉතින් මම යනවා Bon voyage.